Hi, good morning. Say hi. අද ටොටක් සඳ කරන්න එපා. අද අප්‍රේල් 10 මම මාර්තු මාස අන්තිමට දාගත්ත අප්‍රේල් මුල ඉඳන්ම ගන්න තියෙන බඩු අරගෙන වැඩ ටික ඉවර කර ගන්නම් කියලා. හැබැයි ඉතින් අර last minute දේවල් ඉතින් හැමසෙම කරන්න වෙන්නේ. ඒ නිසා අද තමයි ඇත්තටම අවුරුද්දට බඩු ගන්න පටන් ගන්නෙ. මගේ බිස්නස් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඒකේ ස්ටොක් බඩු රීස්ටොක් කරන්න තියෙනවා ඒ බඩු ගන්න. ඒ වගේම I'm planning to buy මොනවා හරි දෙයක් පොඩි දෙයක් හරි ගෙදර අයටයි මගේ ළඟම රිලටිව්ස්ලට සහ යාළුවෝ කීප දෙනාට මට පුළුවන් විදිහට පොඩි දෙයක් හරි ගන්න බලනවා. සෝ අද තමයි ටිකක් හරි දේවල් කරගන්න plan කරන් ඉන්නේ. මට විශේෂයෙන් මොකොත් ගන්න හිතුවේ නැහැ. ඉතින් හැමදාම මට අවුරුදුනේ. සෝ මේක පෝස්ට් කරද්දී definitely අවුරුද්දෙන් පස්සේ වෙයි. සෝ අවුරුදු ගත වුණේ කොහොමද? අවුරුදු උත්සව වැඩ කාපු පීපු දේවල් ඔක්කොම එක vlog එකකින් ගෙන්න හිතුවේ. So definitely after අවුරුදු I will be posting this. එනකොට මේක තමයි start එක. So let's see අවුරුද්දට මොකද වෙන්නේ කියලා. Hello ළමයි. දැන් නම් වෙසක් වලටත් ළඟයි. එහෙම කියලා අවුරුදු කාලේ අමතක කරන්න බෑනේ. පාරක් වෙලා හරි පෝස්ට් කරන්න ඒ නිසා කිටිටත් බඩු වගේක් ගන්න තියෙනවා. එයාත් එනවා මගෙත් එක්ක shopping යන්න. මේ තමයි අවුරුදු වලට මම වැඩ ටික කරගෙන යන first day. මගේ ජීවිතේ ලොකුම ආසාවක් වෙලා තිබ්බේ මගේම කියලා පොඩි හරි බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් Happy Pills orders ආවා එක දිගටම අවුරුදු කාලේ. මගේ to do list එකේ ලොකුම priority එක තිබ්බේ මේක. මොකද මේ බඩු ටික ඇත්තටම මට රීස්ටොක් කරගන්න ලොකු අවශ්‍යතාවයක් තිබුණා. ඉක්මනට orders යවන්න ඕනේ හින්දා. බිස්නස් එක පටන් ගත්ත ගමන්ම මාව ට්‍රස්ට් කරලා මට ඕඩර්ස් එවපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වැඩ ටික ඉවර කරගෙන ඔන්න දැන් පටන් ගන්නවා මම ටාගට් කරන් ඉන්න බඩු ටික ගන්න. හිතුව තරම්ම නම් වැඩේ ලේසි වුණේ නෑ. අපි බලමුකෝ. කිචන් එක බරදිනක මෙජෝ කියලා හිතන. බිස්නස් එකේ වැඩ තාම ඉවර නෑ. print out වගේක් ගන්න තිබ්බා. ඒ ටිකත් කරගත්තා ගිහින් අවුරුදු දවස් ටිකේ තිබ්බෙත් දරා ගන්න බැරි රස්නයක්නේ. මේ අවෙත් ඉන්නේ මම ටවුන් එකේ ආසම ෂොප් එකකට. බෝවත්ත ආයුර්වේද. මම ඕනේ ගාන සුදු හඳුන් ඒ වගේම කස්තුරි කහ වගේ දේවල් ආයුර්වේද බෙහෙත් හැම දෙයක්ම ගන්නෙ මෙන්න මේ ෂොප් එකෙන්. හිතන් හිටියේ ඔක්කොම කරගන්න බැරි වුණාට මගේ ලිස්ට් එකේ තිබ්බ බහුතරයක් වැඩ මං එදා කම්ප්ලීට් කරගෙන වහින්න කලින් ගෙදර ආවා. අපේ අම්මත් එදා ගෙදර ඇවිල්ලා ලහිම වැඩ පටන්ගෙන තිබ්බා. අවුරුද්දට කැවිලි හදන්න පටන් ගත්තා. හරිම ටයර්ඩ් මොනක් තියෙන්නේ. මම පල්ලෙහා කිරිටෝ හිතකෝ හදනවා. හැබැයි මට යන්න විදියක් නැහැ because I have 4 orders to pack. ඒක යවන්න තියෙන. තාම හදනවා. like මේ රෝල් කරන්න තියෙනවා ගොඩක් ඒවා. so කම්ප්ලීට් කරා තව 3ක් තියෙනවා. ඉවරයක් නැති අවුරුදු shopping day 2. එදා දවසේ මම පටන් ගත්තේ කලින් දවසේ රෑ ඉවර කරපු orders ටික pack කරලා ඒ ටික post කරලා අවුරුදු list එකේ අම්මිට ගන්නම් කියලා හිටියේ hand bag එකක්. ඉතින් මම දැනට දැකලා තියෙන ලස්සනම hand bag collection එකක් තියෙනවා Diesel Fashion if I'm correct. ඊට පස්සේ ගත්තා අපේ නංගි බබාට Carnage එකෙන් TFS එකේ ලස්සන හෝම්වෙයා කලෙක්ෂන් එකක් තිබ්බා. ඒකෙන් ලොකු අමිට ලස්සන වාස් එකක් ගත්තා. ඇඳුම් ගන්න නම් හිතන්නවත් බෑ. මෙන්න මේ වගේ සෙනඟ දකිද්දී එදා තවස්සේ ටාගට් කරන් හිටිය හැමෝටම වගේ මම ගත්තා gifts. ඊට පස්සේ රෑ ආවා අම්මිලා ටවුන් එකට එයාලගේ shopping කරන්න and I joined with them. මාර වහන්සේ ළමයි මගේ කකුල් දෙක ගැලවිලා යන්න වගේ තරමට රිදෙනවා. අනේ දැන් වීඩියෝ එඩිට් කරද්දී මට නිකන් කටට කෙලවුණා වගේ මේ කැම දකිද්දී මේ අවුරුදු කාලේ කියන්නේ කොච්චර ටවුන් ගියත් ඉවරයක් නැහැ. මොන හරි අවශ්‍යතාවයක් එනවා. අවුරුද්දට කලින් දවසෙත් අම්මට බඩු වගේක් ගන්න ඕනලා තිබ්බා. ඒ වගේම කැවිලි මේසෙ තියන්න තව කැවිලි කීපයක අඩුපාඩු තිබුණා. ඒව ගන්න අපි එදා දවසේ ටවුන් ගියා. ඒ වගේම දැන් අපේ අම්මට මුණුබොරු 4ක් ඉන්නවා. මගෙන් නෙවෙයි. ඒ මුණුබොරුන්ටත් තෑගි ගන්න ඕනලා තිබුණා. එදා දවසේ ඔක්කොම එපා වුණේ මෙන්න මේ වැස්සත් එක්ක පාරේ වාහනේට යා ගන්න විදියක් තිබුණේ නැහැ වැස්සත් එක්ක. මගේ සල්ලි එළියට අදින එක සෝස් එකක් තමයි ওই වීඩියෝ එකේ පේන්න හිටියේ. අවුරුදු කාලෙට KCC එකට එන shopping festival එකට තමයි අපි මේ ගියේ. මට ඒක නම මතක නැහැ. affordable prices වලට දේවල් ගන්න පුළුවන් මෙතනින්. මගේ හිත නම් ගියේ මෙන්න මේ jewelry පැත්තට. ඊයසේ අපේ අපච්චිට ice cream එකක් හම්බෙලා තියෙනවා උමන්දාවෙන්. yes last minute shopping කරලා ඉවරයි. hello අද අවුරුදු උදාවෙන කලින් දවස් 13 අපි යනවා යාපච්චිලාගේ ගෙදර.
මේ තියෙන්නේ ප්‍රෙසා නෙල් සෙට් එකක් මම දැන් මාස දෙකකට විතර කලින් ගත්තේ. එදාට කලින් දවසේ තමයි ඕකත් අත් දෙකේ අලව ගත්තේ. අපි මේ යන්නේ ඇල් කඩුවේ අපේ අප්පච්චිගේ මහගෙදර. නුවර වගේම නුවරට වඩා සීතල ලස්සන පැත්තක් තමයි ඇල් කඩුව කියන්නේ. පොඩි අභියෝගයකට තියෙන්නේ කූඩැල්ලෝ. ඒ වුණාට හැමතිස්සෙම කොසී වෙද එකක් තියෙන ලස්සන පැත්තක්. මේ ඉන්නේ අපේ අම්මගේ අම්මා. මාව ඉපදෙච්ච දවසේ ඉඳන් අද වෙනකම් හුස්ම හත් කරපු එක්කෙනා. මේ අපේ අප්පච්චිගේ අම්මා. එයා තමයි ඇල් කඩුවේ ඉන්නේ මහගෙදර. අපි තුන්දෙනා එක එක විදිහ නේද? පොඩ්ඩක්වත් එක විදිහ නෑ. මං හිතන්නේ මං අම්මා වගේ. මේ වීඩියෝ එකේ ඔඩියෝ අයින් කරා මොකද අපේ අප්පච්චි මාව ආතල්ලකට ගත්ත මම බයිසිකල් පදන විදිහට. උන් බලන්නකෝ අපේ අප්පච්චිගේ පරණ සෙල්ලම් බඩුවක් හම්බුණා. කියන්නකෝ අප්පච්චි. අයිස්කෝලේ ගාලා කිව්වේ මොකද අරන් ගියා? දැන් මේකට ඇවිල්ලා මේ අවුරුදු 50කට වැඩි පරණයි. මේක මට වුණා වෙලා තිබ්බා. ඊට පස්සේ මං ගිහිල්ලා නුග ගහ ළඟට වෙලා හිටියා මේක අප්පච්චි අරන් එනකන්. ඉතින් අප්පච්චි පොහොර බෑග් එක දාලා දුන්නා. ඉතින් හරි ආඩම්බරෙන් අරන් ආවා. ඉතින් මේක දැන් අවුරුදු 50 60ක් විතර පරණ ප්ලේන් එක. ගුවන් යානයක් මේක. ඇල් කඩුවෙන් පිටත් වෙලා හවස් වරුවේ අපි ආවා ටිකක් රෑ වෙද්දි අපේ ලොකු නන්දලා ගෙදරට. ඒ කියන්නේ අපේ අප්පච්චිගේ අක්කගේ ගෙදරට දිගනේ තියෙන. කිසිම ෂුගර් කට් එකක් ආහාර පාලනයක් කියන දෙයක් ඉතින් අවුරුදු කාලේ අපිට මතකෙ හිටින්නේ නැහනේ. අසීමිතව කන එක තමයි කරන්නේ. මේ තියෙන අපේ අම්මයි අප්පච්චි ආච්චි තුන්දෙනාම අර කොහෙ ගියත් ඇහෙන ඩෝරා දී එක්ස්ප්ලෝරර් වැහිලා හැසිරෙන තවත් අවස්ථාවක්. අපේ නංගිටත් පොඩ ඔය ගතිය තියෙනවා. හැබැයි මොකද්ද පිනකටද පාවකටද දන්නේ මට ටිකක් එක නෑ. අවුරුද්දට කලින් ගියපු නෑ ගමනේ අද දවසේ අවසන් හෙට තමයි අවුරුද්ද ලබන්නේ. අදට අපි ගෙවල් දෙකක් හම කරා. ඉතුරු ඒවා අවුරුද්දෙන් පස්සේ. අපි යනවා අවුරුදු වලට. ගෙවල් වලට. ගමටම කැම්ප් දෙනවා. අපි දැන් යනවා දෙවි කැලෑවට. දැන් තියෙන අපේ ස්කීම් එකේ අසල්වැසියොන්ට ආහාර බෙදීම. නංගී මායි අපේ බලුතඩියයි තුන්දෙනාම යනවා ඉතින් ආහාර බෙදීමේ ක්‍රියාවලියට. ගිහිල්ලා අපිටත් වඩා එයා කොකිස් කාලා ආය අපිත් එක්ක එනවා. අපේ නංගිට සාමාන්‍යයෙන් කොහෙ ගියත් යාළුවෝ සෙට් වෙනවා වයසක් උසක් ભેදයක් නැතුව. මේ න්යාගේ හොඳම යාළුවෝ ටික අපේ ගෙදර ළඟ. දැන් නම් මේ බොන්නේ කීවෙනි ජූස් එකද කියලා මට මතක නැහැ. but it's nice. අපිට ට්‍රීට්ස් උත් හම්බුණා අසල්වැසියොන්ගෙන්. ඔය විදිහට අප්‍රේල් 13 වැඩට ඉවර වුණා. එන්න යන අවුරුදු උදාවට.
අවුරුදු උදාවේ ආරම්භය සිට අවසානය දක්වා මුකුත් වොයිස් ඕවර් එකක් දැම්මේ නැහැ. මට හිතාගන්න බෑ මොනවද මං එතන කියන්නේ කියලා. ඉතින් පහුවදාම අපි පිටත් වුණේ අපේ ලොකු අම්මලාගේ ගෙදර යන මාතලේ. හැබැයි මෙන්න මෙයාටත් අපිත් එක්ක යන්න ඕනලා තිබ්බා. මොකද රචින දාන සද්දෙට බය වෙලා හිටියේ. මේ තියෙන්නේ මම ලොකු අම්මට ගෙන ආපු ලස්සන ෆ්ලවර් වාස් එක. මේ ඉන්නේ අපේ ලොකු තාත්ති බලන්නකෝ යා සර්ප්‍රයිස් වෙන විදිය. නෑ කලින් ගත්තේ මම කලින්ම shopping ගියේ. Thank you. අපේ ලොකු අම්මලාගේ ගෙවල් ළඟත් ලස්සන පිහිල්ලක් තියෙනවා. අපි ගියා එකේ නාන්න. ඒව නම් වීඩියෝ එකේ දාන්න බෑ. සීතල වතුර පාරක් එනවා යාලගේ ගෙවල් ළඟෙමුත්. ඉතින් ඒ විදිහට මාතලේ ගිහිල්ලා අපි අප්‍රේල් 15 දවස ගත කරා. අවුරුද්ද කියන්නේ අපි ආදරණීයන් එක්ක වැඩිපුරම කාලය ගත කරන මාසේ. ඉතින් කොහමද හොඳම යාළුවෝ ටික හම්බෙන්නේ නැතුව ඉන්නේ. යාළුවෝ තුන්දෙනාම හම්බෙන්න කලින් තුන්දෙනාම පොඩ්ඩක් ස්පොයිල් කරන්න ඕනේ කියලා හිතුණා කාලෙකට පස්සේ. ඒ නිසා පුංචි ගිෆ්ට්ස් ටිකක් ගන්න ගියා. ඔන්න ආවා අපේ මැඩම් අපිව පික් කරගන්න. යන්කෝ බලන්න අපි කොහෙටද යන්නේ කියලා. ගියා කායකට මොනට ඒකේ කණ්ඩ දේවල් නෑ. ඒ නිසා අපි දැන් යනවා. අපි කවුරුත් උදේට කාලේ හිටියේ නැහැ. ඒ නිසා මාරම බඩගින්නක හිටියේ සහ මහන්සි. ඒ නිසා අපි ගියා KFC එකෙන් බඩ පැලෙන්න කන්න. ඒ කාලා අපි ටිකක් ටවුන් එකේ රවුන්ඩ් ගහලා කොෆි එකක් බොන්න ආය ලස්සන කැෆේ එකකට ගියා. අපේ ඉස්කෝලේ ගාවම තියෙන. මේ තමයි මගේ කැම් එකේ කැප්චුන ලස්සනම මොමන්ට් එක. මගේ යාළුවෝ හොඳනා පොඩ්ඩක් සර්ප්‍රයිස් වෙන එක. පොඩි ටැග් එකකින් ස්පොයිල් කරාට ඇත්තටම they deserve so much better. මගේ ලයිෆ් එක ගොඩාක් හොඳ වෙන්න පොසිටිව් වෙන්න මේන්ම රීසන් එක මගේ යාළුවෝ. ඇත්තට මගේ ජීවිතේ මම වාසනාවන්තයි කියන්න හොඳම උදාහරණය තමයි මට ඉන්නේ යාළුවෝ තුන්දෙනා. යාළුවන්ටත් වඩා එහා ගිය බැඳීමක් අපි හතර දෙනා අතර තියෙනවා. ඇත්තටම I love that bond and I'm so lucky. අවුරුදු බ්ලොග් එකේ අන්තිම පාර්ට් එක මම අවුරුදු මාසේ බාරගත්ත එකම අවුරුදු උත්සවයේ. කලින් අවුරුද්දේ බාරගත්ත අවුරුදු උත්සවයක් හින්දා මට මගේ ස්කින් එකත් එක්ක ලොකු ස්ට්‍රගල් එකක් කරන්න සිද්ධ වුණා. මේ අවුරුද්දේ බෑ නෝ කියන්න බැරිකමට ඩොක්ටර් කවිෂ්කගේ ඉනිටේෂන් එකෙන් ප්‍රෙස්ටිජ් ජිම් එකේ අවුරුදු උත්සවය කරන්න බාරගත්තා. හැබැයි හට් එකක් තිබ්බ හින්දා මගේ ස්කින් එක එදා දවසේ ආරක්ෂා වුණා. එදා දවසේ ලස්සන අවුරුදු උත්සවයක් කරන්න පුළුවන් වුණා. ඉතින් ওই විදිහට තමයි මගේ අප්‍රේල් මාසේ ගත වුණේ. මගේ ජීවිතේ මං ආසම මාසේ.